ක්‍රිකට් කියන ක්‍රීඩාව දිහා අපි බලන විදිහ. ඒක එකම එක ක්‍රීඩකෙක් නිසා සදාටම වෙනස් වුණා. අපි අද කතා කරන්නේ ඒ විප්ලවීය කතාව ගැනයි. මට ඕන උනේ පන්දු යවන්නන්ව බය කරලා එයාලට ආධිපත්‍යය දරන්න. බලන්නකෝ මේ වචන මේ තමයි සනත් ජයසූරිය. මුළු ක්‍රිකට් ක්‍රීඩාවම උඩුවෙටිකුරු කරපු මානසිකත්වයේ තිබුණේ මෙන්න මේ වචන ටිකේ. ඒ වගේම කියන්න ඕනේ එයා ඒ දේ හරියටම කරලා පෙන්නුවා. හිතන්නකෝ 1990 දශකයේ කෙනෙක් ක්‍රිකට් ලෝකයේ එක නමක් ඇහෙනකොට නිකන් නෙවෙයි පන්දු යවන්නන්ගේ පපුව ගැහෙනවා. ඒ නම තමයි The Master Blaster සනත් ජයසූරියා. හැබැයි පුදුම දේ මොකද දන්නවද? මේ මාස්ටර් බ්ලාස්ට් කියන නම ලැබෙන්න කලින් යාගේ ක්‍රිකට් ජීවිතේ මුල් කාලේ එයා ඇත්තටම ප්‍රසිද්ධ වුණේ පිටිකරුවෙක් විදිහට නෙවෙයි පන්දු යවන්නෙක් විදිහට. එයාගේ ගමන පටන් ගත්තේ මාතරෙන්. ඉස්කෝලේ යන කාලෙදිම හොඳම පිටිකරුව හොඳම තුන්ගිරියව ක්‍රීඩකයා මේ හැම සම්මානයක්ම දිනාගත්තා. ඒත් ජාත්‍යන්තර පිටියට ආවට පස්සේ තමයි කතාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගැහුනේ. ඉතින් ජාත්‍යන්තර පිටියට ආවට පස්සේ එයාට ලේසි වුණේ නෑ. ඇත්තටම කිව්වොත් හිතුවට වඩා ගොඩක් අමාරු වුණා. බලන්නකෝ එයාගේ පළවෙනි අර්ධ ශතකයේ ගහන්නත් එයාට එක් දින තරඟ 40ක්ම බලන් ඉන්න වුණා. තරඟ 55ක් ඉවර වෙද්දී යාගේ පිටිකරන සාමාන්‍ය කීයද දන්නවද? 13.87 13.87 විශේෂඥ පිටිකරුවෙක් විදියට කණ්ඩායමේ ඉන්න කෙනෙක්ට මේක ඇත්තටම කනගාටුදායක අගයක්. හැමෝම හිතුවා යාගේ කතාව මෙතනින් ඉවර වෙයි කියලා. හැබැයි හරියටම ඒ වෙලාවේදී ගත්ත එකම එක තීරණයක් එයාගේ විතරක් නෙවෙයි මුළු ක්‍රිකට් ලෝකෙම ඉරණම වෙනස් කරන්න නියමිතව තිබුණා. ඒ තමයි නායක අර්ජුන රණතුංග ගත්ත තීරණ. සනත් ජයසූරියව ඉනිම ආරම්භ කරන්න යොදවන්න ගත්ත ඒ තීරණය ඒක නිකන් තීරණයක් නෙවෙයි. ඒක තමයි සනත් ජයසූරිය කියන ක්‍රිකට් ක්‍රීඩකයා නැවත ඉපදුණු මොහොත. හොඳයි ඉතින්. ආරංගක පිටිකරුවෙක් විදිහට පිටියට ආපු ජයසූරිය මොකද්ද මේ තරම් වෙනසක් කළේ? ඇත්තටම කිව්වොත් එයා ක්‍රිකට් ක්‍රීඩාවේ නීති පොතම අලුතෙන් ලිව්වා වගේ වැඩක් කළේ. ඒ කාලේ හැමෝම කරපු දේ තමයි මුළු ඕවර ටිකේ හැමින් ගහලා කඩළු පරිස්සම් කරගෙන පස්සේ වේගෙන් ගහන එක. ඒත් ජයසූරිය එයා ඒ සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම කඩලා බිඳලා දැම්මා. එයාගේ ක්‍රමය වුණේ පළවෙනි බෝලෙන් දැන්ම ගහන එක, පන්දු යවන්නන්ට පීඩනය දෙන එක, පන්දු රකින්නන්ගේ ඔළුවට උඩින් බෝල යවන්න එක. එයාට අනුව හොඳම ආරක්ෂාව තමයි ප්‍රහාරය. මේ වෙනස සංඛ්‍යා ලේඛන වලින්ම බලමුකෝ. ඒ දවස්වල පවර් ප්ලේ එකේදී ඒ කියන්නේ පළවෙනි ඕවර් පහදවදී ගොඩක් කණ්ඩායම් ගැහුවේ ලකුණු 45ක් 50ක් වගේ. හැබැයි ජයසූරිය එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම එයාලා ලකුණු 110ක් විතර ගැහුවා. ඒ කියන්නේ දෙගුණයකටත් වඩා වැඩියෙන්. මේකෙන් මුල ඉඳන්ම තරඟයේ පාලනය ශ්‍රී ලංකාව අතර ගියා. මේ විප්ලවය ලෝකෙටම පෙන්නපු තැන තමයි 1986 ලෝක කුසලානිය. කවුරුත් බලාපොරොත්තු නොවුන අන්ඩර්ඩොග්ස්ලා විදිහට තරඟාවලියට ආපු ශ්‍රී ලංකාව ජයසූරියගේ මේ පුපුරන සුළු පිටිකරණය නිසාම ලෝක කුසලානිය දිනාගත්තා. හැමෝම පුදුම වුණා. හැබැයි අපි හිතුවට ජයසූරිය කියන්නේ පිටිකරුවෙක් විතරක් කියලා කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. එයා ක්‍රිකට් පිටියේ දැකපු අසමසම විශිෂ්ටතම තුන් නිරියව් ක්‍රීඩකයෙක්. මේක නම් ඇත්තටම විශ්වාස කරන්න තමාරු දෙයක්. හිතන්නකෝ පිටිකරුවෙක් විදිහට ලෝකෙම දාන්න සනත් ජයසූරිය ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණ ශ්‍රේෂ්ඨතම දඟපන්දු යවන්න ෂේන් වෝන්ට වඩා එක් දින කඩළු අරගෙන තියෙනවා. ඒක ඇදහිය නොහැකි. එයාගේ සංඛ්‍යාලේඛන දිහා බලවම අපිට තේරෙනවා යා කොයිතරම් සම්පූර්ණ ක්‍රීඩකයෙක්ද කියලා. බලන්න ජාත්‍යන්තර ලකුණු 20000කට වැඩි. එක් දින කඩළු 323යි. ශතක 42ක්. මේවා නිකන් ඉලක්කම් නෙවෙයි. ඒ වගේම එයාටම විතරක් ආйти වාර්තා තියෙනවා. ඒ අතරින් විශේෂම දේ තමයි එක් දින ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 10000ක් ගහලා කඩළු 300කුත් දවාගත්ත එකම එක ක්‍රීඩකයා සනත් ජයසූරිය වීම. ඇත්තටම කිව්වොත් එයා හිටියේ යාටම ආවේනික වුණ වෙනමම ලීග් එකක. හොඳයි. එහෙමනම් සනත් ජයසූරිය කියන මේ ක්‍රීඩකයා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතිරි කරපු උරුමය ඇත්තටම මොකක්ද? එයාගේ බලපෑම කොච්චරද කියනවා නම් විරුද්ධ කණ්ඩායම්වල ප්‍රේක්ෂකයොත් එයාට ආදරය කළා. ඒක ඉන්දියානු ප්‍රේක්ෂකෙක් පුවරුවක් උස්සන් හිටියා. අපිටත් ඕනේ ඉන්දියාවේ ජයසූරිය කෙනෙක් බිහි කරන අම්ම කෙනෙක් කියලා. බලන්නකෝ ඒ ගෞරවය. ඒත් එයාගේ මේ විනාශකාරී බලපෑම තරඟ දිනවන එකට විතරක් සීමා වුණේ නැහැ. සමහර වෙලාවට ඒකෙන් ක්‍රීඩකයන්ගේ වෘත්තීය ජීවිතයම ඉවර වෙලා ගියා. මේකට හොඳම උදාහරණයක් තමයි ඉන්දියාවේ මනෝජ් ප්‍රභාකර්ගේ කතාව. 1996 ලෝක කුසලානේදී ජයසූරිය යාට මුණ ගැහෙනවා. ප්‍රභාකර් යවපු ඕවර දෙකකට ජයසූරිය ලකුණු 33ක් ගහනවා.
ඒකේ නෝනු ලැජ්ජාවට ප්‍රභාකට තමන්ගේ වේග පන්දු නවත්තලා දඟ පන්දු යවන්න සිද්ධ වෙනවා. ඊටත් වඩා කනගාටුදායක දේ තමයි තමන්ගින්ම රටේ ප්‍රේක්ෂකයෝ එයාට හූ කියන්න පටන් ගන්නවා. මේ සිදුවීමෙන් පස්සේ මනෝජ් ප්‍රභාකට ආයේ කවදාවත් ඉන්දියානු කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙන්නෙම නෑ. ඒ නිසා තමයි අපි කියන්නේ එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ජයසූරියට පෙර සහ ජයසූරියට පසු කියලා යුග දෙකක් තියෙනවා කියලා. ඉනිමක් පටන් ගන්න ඕනේ කොහොමද කියන එක ගැන තිබුණ හැම අදහසක්ම එයා වෙනස් කළා. ඇත්තටම එයා නිසා මුළු ක්‍රිකට් ලෝකෙම වෙනස් වුණා. අද අපි දකින විරින්ද සෙහවාග්, ක්‍රිස් ගේල්, ඩේවිඩ් වෝර්නර් වගේ පුපුරන සුළු ආරම්භක පිතිකරවන්න පාර පෙන්නුවේ සනත් ජයසූරිය. එයාගේ ඒ නිර්භීත ක්‍රීඩා විලාසය අදටත් ලෝකේ පුරා ඉන්න ක්‍රිකට් ක්‍රීඩක පරම්පරාවන්ට විශාල ආශ්වාදයක් සපයනවා. ඉතින් මේ හැම දෙයක්ම එක්ක අපි මේ ප්‍රශ්නය ගැන හිතන්න ඕනේ. සනත් ජයසූරියව ආරම්භක පිතිකරුවෙක් විදිහට උසස් කරපු එක නූතන ක්‍රිකට් ඉතිහාසයේ සිදුවන විශාලතම තීරණාත්මකම උපක්‍රමශීලී විප්ලවය කියලා කියන්න පුරුවන්ද?